දැන් මොකද දන්නවද වෙන්නේ? දැන් ඔයාලා හරි ආසයිනේ මේ ලෝකෙට. මේ ලෝකෙට හරි ආසයි. දැන් AI තාක්ෂණය ඇවිල්ලා ෆෝන් තියෙනවා. දැන් ඉස්සර රෑ එළි වෙනකල් මිනිස්සු බණ ඇහුවා. ඊට පස්සේ එළි වෙනකල් බණ අහන පිරිස අඩුයි, පැය 2-3ක් බණ අහන්න. ඊට පස්සෙත් අඩු වෙලා පැයක් බණ අහන්න. පැයනොත් අඩු වෙලා පැය භාගයක් බණ අහන්න. දැන් ඉන්න ළමා ලපටි බණක් අහන්න ආස වුණා. ෂෝට් වීඩියෝ, පොඩියට ඕන වීඩියෝ එක. ඒන් වැඩි වගේ TikTok ඕන. අර අපේ රටේ සද්ධාතිස්ස රජුරෝ රෑ එළි වෙනකල් හිටගෙන බණ අහපු රජුරෝ, එහෙම රජවරු හිටපු කාලයක්, එහෙම බණ අහපු කාලයක්. වෙස්සන්තර ජාතකයෙන් රෑ එළි වෙනකල් බණ අහපු කාලයක්. කාලකාරාම සූත්‍රයෙන් රෑ එළි වෙනකල් බණ අහපු කාලයක්. ලද දෙයින් සතුටු වීම ගැන ආර්ය වංශ දේශනාව රෑ එළි වෙනකල් බණ අහපු කාලයක්. එහෙම මිනිස්සු බණ අහපු රටේම TikTok ඉක්මනට තප්පරෙන් අහන්න ඕන. ඒකත් අර ස්ක්‍රිප්ට් කරලා තව අහනවා, තව වේගවත් කරලා අහනවා. කොහෙද අපි යන්නේ? ඊට පස්සේ දැන් AI තාක්ෂණය ආවා. මම මේ කාටවත් වරදක් කියනව නෙවෙයි. අපේ ඉදිරි ලෝකය ගැන මම කියන්නේ. දැන් අපිට බණ අහනකොට බණක් අහනවට වැඩි ආසයි. ඒක ASCII අපි AI වලින් රූපෙත් යනවනම්, අපාය ගැන බණ කියනකොට අපාය වීඩියෝ එකකුත් යනවනම් ආසයි. එතකොට අපි මොකද්ද වෙනවා අපිට දැන් හොඳේ? ඊට පස්සේ අපිට ඕන බණ ටයිප් කරලා දානවා AI වලට. AI වලින් හාමුදුරනමක් හදනවා. ඒ හාමුදුරන්ගේ කටින් ඒ බණ ටික කියව ගන්නවා කැමැති හඬකින්. ආය අපිට සම්මනානංච දස්සන සංගුන් හොයාගෙන ගිහිල්ලා බණ අහනවා කියන යුගයේ අපි පරමායුෂ හිටියොත්, අපි දීර්ඝායුෂ හිටියොත්, අපි මැරෙන්න කලින් හාමුදුරුවෝ හොයාගෙන ගිහිල්ලා බණ අහන යුගේ නැතු වෙනවා.